අම්බෝ උදෙත් උනාවා මම මේ නැගිටින්න ඕනේ. මන්ට නැගිට ගන්න ඕනේ මේ ට්‍රිප් එකකුත් යන්න තියෙනවා. බස් එක බලන්න යන්න ඕනේ ඉස්සෙල්ලම. බස් එක යන්න අර ඇති චුට්ටක් ඉන්න බලන්න බස් එක උඩ තට්ටුවට වෙලා නිදාගත්තේ. බස් එක පල්ලෙහා තට්ටුවට වෙලා තියෙනවා. අර තියෙන බස් එක. ලස්සන බස් එක ඉතින් දැන් ඉතින් පල්ලෙහා තට්ටුවට ගිහින් බස් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ මල්ලිට කියලා. ඉම්මන් කරලා යන්න ඕනේ මේ අර මල්ලිට කියලා ඉම්මන් කරලා බස් එක හදා ගන්න ඕනේ. නැත්තම් මේ ට්‍රිප් එක යන්න තියෙනවා ට්‍රිප් එක යන්න බැරි වෙනවා. ඉම්මන් කරලා යන්න ඕනේ. A few moments later. පල්ලෙහා තට්ටුවට තාම ඉම්මන් කරලා යන්න ඕනේ දැන් බස් එක ගාවට. පැත්තෙන් අනිත් පැත්තෙන් යන්නේ මේ ගෙදර මම මේ පාරවල් පැටලෙනවා බා. කවුරු හදුවත් දන්නේ නැහැ හැම තැනම බා සුදු පාට කාලා පාර පැටලෙනවා බා. ඉම්මන් කරලා අඩෝ බස් එක අලුතෙන් ගත්ත හින්දා මොකක්වත් ගාලත් නැහැ මේ කැප් ගාලා නැහැ බං. හින්දා පොඩ්ඩක් මේ ගාන්ට මේ ෂේප් එකක් දාන්න තියාගෙන ඉන්නේ. බස් එක හදා ගන්න ඕනේ අද මේ මල්ලිට කියලා. දැන් ඊට මම බලන්න මේ කෝල් එකක් කරගන්නම්. හෙලෝ දසුනා මේ බස් එක තියාගන්න පොඩ්ඩක් හදා ගන්න පුළුවන්ද ඈ? මේ ඔව් අයියේ එනවා මේ වරෙන්කෝ මේ උඹට බස් එක හදලා දෙන්න එහෙනම් ඉක්මනට වරෙන් ඈ හදලා දෙන්නම්. A few moments later. අඩු රැත් උනා බං අම්මට සිංහෙන් වෙලා ගියා බං. මම හිතුවේ නෑ අර මෙච්චර ආවි කියලා. අඩෝ මේ හිනටම වෙලා ගියා බං. මම හිතුවේ නෑ බං මෙච්චර වෙලා ගියා. අර කිව්වනම් බං මේ රෑ 2-3 වගේ ට්‍රිප් එකක් කියලා. යයි නම් මම මේ දවල් ගියාට පස්සේ අඩු වෙන්න ඕනේ රෑට. දැන් ඉතින් මං කරලා යන්නත් ඕනේ ගෙදර මං විතර ඉන්නේ. මේ බං. අඩෝ මේ අයියේ අඩෝ මේ උඹලා ගෙදර බං අද මට නවරින්න පුළුවන්ද බං? එහෙම කොසුද්දේ. නෑ අයියේ මේ පොඩ්ඩක් මේ අපේ ගෙදර පොඩ්ඩක් මේ සීනියර් ගියා ඉන්නේ මේ උඹට විතරක් උඹලා ගෙදර නවරින්න එන්න බෑ. එහෙනම් අදට විතරක් වරෙන්කෝ එහෙනම්. ඉන්නට යන්න ඕනේ මේ හරි පොලිසිය ඉන්නවා බං. හැමතැනම දැන් ඇස්ටි වෙනවා. දැක්කද බං? මේ හරි පොඩ්ඩක් හිටපන්. මම මේ තෙල් ටිකකුත් ගහගෙන එන්නම් ඈ. ඩෝම හිටපන්. මේ හරියෙන් දාලා මේ තෙල් ටිකක් ගහගෙන ඊට පස්සේ යමන් කිලින්ම ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ දවසේ උඹට යන්න පුළුවන්. අන්න එහෙනම් තෙල් ටිකක් ගහන්න පොඩ්ඩක් හිටපන්. A few moments later. හරි බං මේ දේවාල ඉවරයි එන යමන් ඉම්මන් කරලා. ඔව් බං මේ අර ට්‍රිප් එක ගියානේ එහෙනට මාංශ ඉන්නට ගිහින් නිදා ගන්න ඕනේ බං. ඉන්නට යමන් ඒ හින්දා ඉන්නට යමන් ගොඩක් ඉන්න අපේ ගෙදරට යන්නේ මේ ගෙදරට ගියාට පස්සේ අර මේ පස්තාමිල්ල ගන්න ගියාමරට කප්පි නෝනේ බං. ඉතින් පොඩ්ඩක් පිළිතුරට අපි ලාන්න ඕවා හිට උදේට. ඉතින් යනවා. ඔව් අයියේ මේ හිට උදේට යනවා. ඉන්නේ අගයක් කරගන්න එක. හිට උදේට යාන්ට අපේ අම්මා එහෙම සේප් කරලා තියෙන්නේ මේ දවුලක් නේ. හිට උදේට යනවා. මල්ලි රට පොලිසියෙන් එහෙම වැඩි නේ. බලපන් කොච්චර දැන් කී දෙනෙක් අහුණාද ඊට පොලිසිය. තාටිප්ප දුරට යනවා ඉන්න වෙනවා මේ ඉඳා. අඩෝ බස් එක දෙය යනවා මේ බස් එකකින් අරුට හදන්න කිව්වා. හදුවට පස්සේ හදාන්න අර මේ මුන්ටිය කාලානේ බං අර පොඩි උන්ට. හරි බං ඉතින් ඔන්න ගෙදරට ආවා. ගෙදර පුංචි පැලස් එක. බයිටපයි ඉතින් ගිහින් බස් එක මෙතනින් දානවා. උඹලා ටික බැහැගනින් ඈ. මං කරලා. අර ඉතින් ඔන්න හරියෙන් දාලා ඔන්න මම බැස්සෑ උඹත් බැහැගනින් මං කරලා. පස්සේ පොඩ්ඩක් ආයේ ගියපු හරින් චුට්ටක් මෙහෙට වෙලා ආයේ කවුලන්නේ. බල එහෙනම් බැහැගෙන වරෙන් ඉන්නට මං යනවා ගේ ඇතුළට ඈ. බල වරෙන් ඈ. මම යනවා ගේ ඇතුළට. මේ ඔබ වෙන මේ කාමරෙන් නිදාගනින්කෝ. ඔබාද මේ කාමරෙන් නිදාගනි. මම මේ උඩ තට්ටුවේ නිදා ගන්න එහෙනම් ඈ. The next day. අම්මෝ බං හොඳට උදේ වෙන ආරු නැගිට්ටුවේ නැහැ ඉම්මට බලන්න. අඩු කෝපම් බම් මෙතන තිබ්බ බස්සේ. අඩු මල්ලි. අඩු කෝපම් මෙතන තිබ්බ බස්සේ. අම්මෝ අයියේ බස් එක තිබ්බනේ බං ඔන්න හරිය පොඩ්ඩක් ඊම් බලපන් ඈ. අඩු නෑ බං බස් එක ඉම්මන්ට වරෙන් බං. මෙන්න මෙතන ගහලා තිබ්බ බස් එක අඩු නෑ බං. ඉම්මන්ට වරෙන් ඊට මම පොලිසියට කෝල් කරලා බලන්න. හෙලෝ මේ පොලිසියෙන්ද කතා කරන්නේ? කොළඹ පොලිසියෙන් කතා කරනවා මොකද ප්‍රශ්නේ? සර් මේ මම මේ අලුතෙන්ම ගත්ත මේ බස් එක තිබ්බා ගෙදර පාක් කරලා ඒ බස් එක මේ ඊයර කවුරු හරි අරගෙන මට සද්දයක් ආවෙත් නැහැ ඊයර ට්‍රිප් එකක් ගිහිල්ලා මේ ආවේ සද්දයක් ආවෙත් නැහැ මේ කොහොම හරි බස් එක දැන් නැහැ ගෙදර
පොඩ්ඩක් මේවා කරලා බලන්න පුළුවන්ද? අල්ලන් මේ කියන්න ඕනේ මතක තියලා නම්බර එක ඈ බං ජල්ලි කරුණාද බං මේ මූ ගන්නත් කලින් කට් වුණා බං. ලවුලන්නේ නැහැ දැන් අර කෝල් එකක් ගනීවි. එතකොට කියන නම්බර එක. අඩ දැන් ගිහින් මොනවද කරන්නේ? මෙන්න පොලිසියෙන් කෝල් එකක් හෙලෝ. ඕලම මේ වගේ බස් එකේ නම්බර එක 1 2 3 4 5ද ඔව් සර්. අන්නේ බස් එක යන මේ ළඟදී විතර අල්ලගත්තා එනවා දින් මම කරලා සර් මං එන්නම් ඉම්මන් කරලා ඈ. A few moments later. සර්ද මට මේ කතා කරේ එන්නේ කියලා. මෙතන ඉස්සරහා මේ බස් එක හොරගන් කරගෙන යද්දි මේ අපේ අතට වහුණා බස් එක. බස් එක නවත්තලා බස් එක අරගෙන ලයිසන් එකම චෙක් කරලා පස්සේ මේ ලයිසන් එකම තිබ්බෙත් නෑ. ඒ හින්දා මේ අපි අල්ලගත්තා. අල්ලගෙන බලද්දි මේකේ නම්බරේ ඉන්නේ මේ ඔයාලා නමට. ඒ හින්දා කෝල් එකක් දීලා මේවා කරේ. තැන්ක් යූ සර් එන්න නම් අපි ගියා ඈ. හරිනේ.